මේ කඨින චීවර පූජාවේ ආනිසංස කොච්චරද කියනවා නම් එයාට ධර්මය අවබෝධ කරන්න ඇඳගෙන ඉන්න වස්ත්‍රේ බලපාන්නේ නැහැ. බද්දජී මහරහතන් වහන්සේ රහත් උනේ ගිහි ඇඳුමින් සරුවාභරණෙන් සැරසිලා හිටපු සිටු කුමාරයෙක් විදියට ඉද්දී. සිටු කුමාරයෙක් විදියෙන් ඉද්දී සිව් පිරිසිඹියාපත් මහරහත් භාවයටපත් වුණා. ඇඳගෙන හිටපු වස්ත්‍රේවත් සිටු තනතුරුවත් මොකවත් බාධාවක් වුණේ නැහැ. කලින් ජීවිතේ සංඝයාව පසේ බුදුරජාන් වහන්සේ වස්වසවල සිවුර පූජා කරපු පින්බලයට තාත්තයි පුතයි ඔය එක්කෙනෙක් තමයි බද්දජී මහරහතන් වහන්සේ. අනිත් කෙනා තවම දිව්‍ය ලෝකේ ඉන්නවා නලකාර දිව්‍ය පුත්‍රයා කියලා. එතුමා පහළ වෙනවා මෛත්‍රී බුදුරජාන් වහන්සේ කාලේ. එතකොට එතුමාට ආයුෂ තියෙනවා තව දිව්‍ය ලෝකෙ ඉපදිලා මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙනකල්. මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ මේ පොළොව යොදුනකුත් ගව් 3ක් වැඩිච්ච තැන. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේ සමානයි මේ පොළොව යොදුනකුත් ගව් 3ක් ඉස්සෙන්ද සාමාන්‍යයෙන් කිලෝමීටර 18ක් විතර පොළොව ඉස්සෙන්ද යන කාලේ සමානයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න තියෙන කාලේ අවුරුදු 18 අඟලයි පොළොව ඉස්සෙන්නේ. පොළොව අවුරුදු 18 කොච්චර ඉස්සෙනවද? අඟලයි. ඉතින් අඟලයි අවුරුදු 18 කිලෝමීටර 18ක් විතර අඟලේ වගේම බෙදලා ඒක 1000න් වැඩි කරපුවම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ එනවා. මම නම් ඔය ගණන් හදන්න ගියේ නෑ. මට හිතුණා ඉතාමත් දීර්ඝයි කියලා. අද හිට නොවේයි කියලා හිතුණා. මිනිසුන්ට හිතෙන්නේ මේ ධාතු පරිනිර්වාණය වෙලා ටික කාලයක් ගිහිල්ලා ඊළඟට මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා කියලා. යායුතු මාර්ගයේ දීර්ඝයි. යායුතු මාර්ගයේ ගොඩාක් භයානකයි. බණපද ඇහෙන පින්දහම් කුසල් දහම් ගැන කතා වෙන මේ කාලෙත් අපේ හිතවලට එන සිතුවිලි අපේ අතෙන් සිද්ධ වෙන අකුසල් දිහා බැලුවට පස්සේ මේ බණපදයක් කුසල් දහම් නැති කාලයක පින්පව් නැති කාලයක රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යුක්තව අපි ඉපදිලා ඒ අකුසල් එක්ක මොන පාප කර්ම කරයිද මෛත්‍රී බුද්ධ ශාසනෙත් අහිමි වෙනවා. කඨින චීවර පූජාවක් බලවත් පහන් සිතින් කරපු පින්බලයට ඒ නලකාර දිව්‍ය පුත්‍රයා ඔය පොළොව යොදුනකුත් ගව් 3ක් වැඩෙනකල් දිව්‍ය ලෝකෙමයි ඉන්නේ. සමහර දෙවිවරු පින්බලයට මේ බුද්ධ ශාසනයේ ඉඳලා ඊළඟ බුද්ධ ශාසනයට තනි ජීවිතයක් දෙවියන් අතර. එක දෙවි කෙනෙක් වෙලා ඉන්නවා මුළු බුද්ධාන්තරයක්ම. සමහර විස්තර තියෙනවා කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා 4 නවම දැකලා තවම දෙවියෙක්. ඒ කියන්නේ මානව ජීවිතයේ ඇත්ත පින් කළා තියෙනවා බුද්ධාන්තරයක් දෙවියෙක් වෙනවා. පින් කියන එකේ නම් කිසි අඩුවක් කරගන්න එපා. පින් කරනවා කියන එක බලවත්වම කරන්න. පින්න ගොඩාක් බලවත් වෙන්නේ හිත ගොඩාක් සතුටු වෙන තරමට. පින ගොඩාක් බලවත් වෙනවා දුෂ්කරතා මැඩගෙන පින කරනකොට. පින ගොඩාක් බලවත් වෙනවා නුවණින් යුක්තව පින් කරනකොට. නුවණින් යුක්තව කොහොමද පින් කරන්න කියලා අවසානට කියලා දෙනවා. ඉතින් ඒ නිසා මේ නලකාර දිව්‍ය පුත්‍රයා එදාට උපදිනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කාලේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට දැන් අපේ සිදුහත් කුමාරයා කපිලවස්තුවේ පහළ වෙනකොට ඒ කපිලවස්තුවේ රජුරෝ කවුද? සුද්ධෝදන මහරජුරෝ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ එකල පහළ වෙන්නකොට එකල රජුරෝගේ නම සංක කියලා සක්විති රජ කෙනෙක්. ඒ සක්විති රජතුමාට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. පූර්ණ රෝම ධාතුව තියෙනවා. ඇඟ රම් පාටයි, දූවිලි රඳින්නේ නැහැ. යටිපතුල සමානයි, ඇඟිලි දිගයි.
ඒ ශක්විති රජතුමාට සියලු දෙනා ආකර්ෂණය වෙනවා. එතකොට ශක්විති රජතුමා පංචශීලයෙන් අන් අය හික්මවනවා. එතකොට ඒ ශක්විති රජතුමාට පුරෝහිතෙක් ඉන්නවා. ඒ පුරෝහිතතුමාට පුතෙක් උපදිනවා. සංක කියන ශක්විති රජතුමාගේ පුරෝහිතතුමාට උපදින පුතා ඉපදෙනකොට ඒ පුතාට දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තියෙනවා. දැන් රජුරවණ්ඩත් දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තියෙනවා. පුරෝහිතතුමාගේ පුතාටත් දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තියෙනවා. එතකොට මේ පුරෝහිතතුමාගේ පුතාට නම තියෙනවා අජිත කියලා. මොකද්ද නම? අජිත. ඒ අජිත කුමාරයා තරුණ වියටපත් වෙලා සතර පෙර නිමිති දැකලා ඒ සතර පෙර නිමිති වලින් ජීවිතය ගැන අවබෝධයක් ඇති කරගෙන අභිනිෂ්ක්‍රමණය කරලා සම්මා සම්බුදු බවට පත් වෙනවා. මෛත්‍රී තථාගතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ වගේ රූප කීයක් තියෙනවද එකල? කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ රූපේ තියෙනවා, ශක්විති රජතුමාගේ රූපේ තියෙනවා. එකල මේ ලෝකේ බුදු කෙනෙකු ශක්විති රජ කෙනෙකු දෙන්නේ එකම නගරේ ඉන්නවා. හැබැයි ශක්විති රජවරු 1000ක් මැද වුණත් ලෞතර තථාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේම බබලනවා. සංක රජුරවන් ආරංචි වෙනවා පුරෝහිතතුමාගේ පුත්‍ර රත්නය ජීවිතය සියල්ල අවබෝධ කරගෙන සම්මා සම්බුදු බවට පත් වෙලා කියලා. අනේ තථාගතයන් වහන්සේ මටත් දකින්න ඇත්තම් කියලා සිතුවිල්ලක් පහළ වෙනවා. එතකොට සප්ත රතනයන්ගෙන් සමන්විත වූ සංක ශක්විති රජතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනකොට ශක්විති රජතුමා ඉන්නවා, බුදුරජාණන් වහන්සේ ඉන්නවා. රාජ මහා මාත්‍යවරු කොයිතරම් සොඳුරුව ඇඳ පැළඳගෙන රණින් බැබලී ගියත් මගේ ලෝතුරාම් බුදුරජාණන් වහන්සේම බබලනවා. ඉතින් තථාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහනවා. ධර්මය අහලා පැවිදි වෙන්න ආසයි තෙනවා. මේ ආකාශයෙන් ගමන් කරන සප්ත රතනයන්ගෙන් යුක්ත ශක්විති රජුරෝ මුළු පෘථුවියටම අධිපති ශක්විති රජුරෝ කෙස් රැවුල් බහලා තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. ඒ ධර්මය අවබෝධ කරගෙන මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තයි. ලෞතර සම්මා සම්බුදු කෙනෙකුගේ ආනුභාවය බලන්න මේ ලෝකේ නියතියක් යම්කිසි ලෝකේ ධර්මතාවයක් තමයි දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත කෙනෙක් ගිහි ගෙදර හිටියොත් ශක්විති රජ වෙනවා, පැවිදි වුණොත් සම්මා සම්බුදු බවට පත් වෙනවා. ශක්විති රජකමයි සම්බුදුකමයි කියන්නේ දෙකම ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙන්න කලින් ඔහු ශක්විති රජ වෙලා. දැන් මං කියන්න ගියේ මේකට. ශක්විති රජකමවත් ගිහි ජීවිතය අතහැරලා මහාන වෙන්න යන්න බාධාවක් වෙනවද? කුමක් නිසාද ඒක වෙන්නේ? කඨින චීවර පූජාවේ ආනිසංසය. එයාට මේ හීන වූ පංචකාමයේ අත්හරින්න ශක්විති රජකමවත් බාධා වෙන්නේ නැහැ. පැවිද්දකට යන්න ශක්විති රජකමවත් බාධාවක් වෙන්නේ නැහැ. අද කාලේ පැවිද්දකට යද්දී සමහරට ගෙවල් වල හේතු සමහර ඉලන්දාරි කොතෙකුත් ඉන්නවා මහාන වෙන්න ආසයි ධර්මය අහනකොට සමහරට ස්මාර්ට් ෆෝන් එක අතහැර ගන්න බෑ. යම් ඇබ්බැහින් වීන් වලට ලක් වෙලා අනේ මට මහානකම කරගන්න බැරි වෙයි කියලා පසුතැවිලි වෙලා පැවිදි ජීවිතයකට නෙක්ඛම්මයකට යන්නේ නැහැ.
එතකොට එයාට මහානකමට බාධා වෙලා තියෙන්නේ සක්විති රජකමද ෆෝන් එකද? ඒ කියන්නේ සක්විති රජතුමා මේ සක්විති රජකමත් අතහැරලා මහාන වෙන්න යද්දි මේකට ෆෝන් එකක් අරගන්න බෑනේ. ඕක මේ චක්‍ර රත්නයේද, ස්ත්‍රී රත්නයේද, පරිනායක රත්නයේද? ඒ මැණික් හතෙන් එකක්ද මේක? එතකොට අපේ පින කොච්චර දුර්වලයිද? අපි සංසාරේ කොච්චර පින් අඩුවෙන්ද කරලා තියෙන්නේ? අපිට ඒවා බාධා වෙනවනේ. සමහර වෙලාවට කෙල්ලෙක් නිසා. ඔක්කොම කැමති මහාන වෙන්න යන්න, ඔක්කොම කැමති කෙල්ල අතහැර ගන්න බෑ. මං ගියොත් එයා තනි වෙයි. එයා මට පිවිතුරු පෙමට. මාස අසාධාරණයක් කළා වද්දෝ. එවැනි අසාධාරණයක් කොට මා පැවිදි වී බවුන් වඩද්දී කෙසේනම් නිවන් දකින්නද? එයා තනියෙන්ම එයාට බණ කියා ගන්නවා. ඒක ත්‍රිපිටකෙත් නෑ, අටුවාවලත් නෑ, මොකක්වත් නෑ. එයා තනියෙන් කියා ගන්නවා. නොහැකියාවම ඉස්සරහට දානවා. එතකොට අද නෙක්ඛම්මයකට යන්න කොච්චර දේවල් බාධා පිණිස පවතිනවද? මට මුණ ගැහිලා තියෙනවා පැවිදි වෙන්න කැමති නෑ. මට කියලා තියෙනවා ආන්දරනේ මම නම් ගොඩාක් මහාන වෙන්න ආසයි. නමුත් අසුපියේ ස්වාමීන් වහන්සේලා බුලත් පිට කන්නේ නෑනේ. මට බුලත් පිට කන්නේ නැත්තම් මට මහාන වෙන්න බෑ. මං අහන්නේ බුලත් පිට කියන්නේ සතර සතිපට්ඨානයේද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවද? පැහැදිලිද? ඉතින් සක්විති රජකමවත් එදාට බාධාවක් වෙන්නේ නැහැ ධර්මය අවබෝධ කරන්න. අර කඨින චීවර පූජාවේ පින්බලයට. එදා ඒක අහම්බෙන් කළා තියෙන්නේ. ඒ කියන්නේ තාත්තයි පුතයි දෙන්න මේ වේවැල් වලින් බඩු හදන අය, බටපොතු වෙන අය. එතකොට මෙයාලා වේවැල් කපන්න, බටපොතු කපන්න උණවණේට ගිහිල්ලා. යනකොට ශ්‍රමණයන් වහන්සේ නමක් ඉන්නවා, පසේ බුදුරජාණන් වහන්සේ නමක්. ඉතින් ඒ ස්වාමීන් කතා කරනවා. කතා කරනකොට කියනවා ඉදිරියට එන්නේ වැස්ස කාලේ. අපි වැස්ස කාලේ එක තැනක ඉන්නවා. ඉතින් අහලා සතුටු වෙලා එදා ඒ දෙන්නට ගෙනිච්ච කෑම වේල පූජා කරනවා. පූජා කළා කියනවා ඔබ වහන්සේට මෙහි ඉන්න අපිට පුළුවන් ද තැනක් හදලා දෙන්න. ඒක අපි කළාට කමක් නැද්ද? එතන මෙයා හරියට දන්නෙත් නෑ මේක. අපි එක කළාට කමක් නැද්ද? කමක් නෑ කිව්වා. අර උණ වනේම එතනම තියෙන උණ ගස් ටික කපලා මේ පොඩි කුටියක් හදලා වරිච්චි ගහලා පිදුරු ටිකක් වහලා අර උණ ගස් වලින්ම කොල්ල ටිකක් වහලා උන්වහන්සේට වැඩ ඉන්න දීලා හැමදාම උණ කපන්න යද්දි කැම ටික දාන ටික පූජා කරනවා යන ගම. ඊට පස්සේ උපාසක මහත්තයා අපේ වස්තුන් මාස් ඉවරයි අපි පිටත් වෙනවා කියනකොට අනේ ස්වාමීනි පොඩ්ඩක් ඉන්න කියලා සිවුරක් හදලා පූජා කරනවා. ඒක කටිනේ වුණා. ඒ පින්බලයට සක්විති රජකම ලැබිලත් ධර්මය අවබෝධ කරන එක වලකින්නේ.